නේපාලයේදී අත්අඩංගුවට ගෙන ලැබූ ඉෂාරා සෙව්වන්දි සමග හිතවත්කම් පැවැත් වූ දේශීය විදේශීය තරාතිරමේ පුද්ගලයන් විශාල පිළිබඳ තොරතුරු මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී. ඉෂාරා සෙව්වන්දි පරිහරණය කළ දුරකථන පණිවිඩ අනුව මෙම පුද්ගලයන් පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීමට ක්‍රියා කරන බව පොලිසිය පවසයි. සෙව්වන්දි පොලිස් කණ්ඩායම් වලට පාපොච්චාරණය කරන ආකාරයට ඇය නීතියෙන් බේරා ගැනීම සඳහා කෙහෙල්බද්දර පද්මේගේ කල්ලියේ සමාජිකයන් දැන් බලවත් උත්සාහයක යෙදෙන බව වාර්තා වේ. මේ අතර කෙහෙල්බද්දර පද්මේගෙන් සිදු කරන ලබන ප්‍රශ්න කිරීම්වලදී පොලිසිය නොමග යැවීම සඳහා ඔහු බොරු ප්‍රකාශ සිදු කර ඇතැයිද ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. මේ අතර ඉෂාරා සෙව්වන්දි නැමැත්තියගේ බාල සහෝදරයා අපැමස නිදහස් කිරීමට කොළඹ මහා අධිකරණ විනිසුරු ලාල් රංගබණ්ඩාර මහතා නියෝග කළේය. මාස 8කට ආසන්න කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගත සිටු චමින්ද තිවංක වීරසිංහ නැමැති එම සැකකරු රුපියල් ලක්ෂ 2ක හා මුදල් ඇපයක් මැද හා ශරීර ඇප දෙකක් මැද උදාහරණ ලෙස මහා අධිකරණ විනිසුරුවරයා කොළඹ මහේස්ත්‍රාත්වරයාට නියෝග කළේය.